Hi everyone, welcome back to our YouTube channel. අද අපි යන්නේ අරිසි මලේ. එහෙමත් නැත්නම් සහල්ලට වෙරළ තීරය බලන්න. ත්‍රිකුණාමලේ පැත්තේ ඉඳන් එනවා නම් පුල්මුඩේ පාරේ කිලෝමීටර් 45ක් වගේ ආවහම අරිසි මලේ හම්බ වෙනවා. යනකම් නම් ඇත්තටම මාත් හිතුවේ නෑ ඒ වගේ තැනක මෙච්චර ලස්සන බීච් එකක් ඇති කියලා. ලොකු ක්‍රවුඩ් එකකුත් නෑ. හරිම නිදහස්. ඒ තරම්ම ලස්සන. මෙතනට මේ නම හැදිලා තියෙන්නේ දමිළ භාෂාවෙන් සහල් වලට අරිසි. මලේ කියන්නේ කන්දට. සහල් කන්ද කියන තේරුමෙන් තමයි අරිසි මලේ හැදිලා තියෙන්නේ. ජනප්‍රවාදවලට අනුව තපස්සු වල්ලුක වෙළඳ දෙබෑයන් කේශ ධාතුන් අරගෙන ආවා කියන්නේත් මෙතනට ප්‍රාදේශීය නායකයෙකුගේ වරායක් තිබුණු බවට තහවුරු කරන සාධකත් තියෙනවයි කියලා කියනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.